ඔන්න බොරු කීම. සභාගතෝවා පරිසගතෝවා ඥාති මජ්ජගතෝවා පූග මජ්ජගතෝවා. සභාගතෝවා කියන්නේ සභාවක් මැද, පිරිසක් මැද, ඥාතින් මැද. පූග මජ්ජගතෝවා ජන සමූහයක් මැද. රාජකුල මජ්ජගතෝවා රජුන් මැද, කියන ආණ්ඩුවේ, උසාවියේ, රාජ්‍ය ආයතනයකදී. අබිනීතෝ සක්කි පුට්ඨෝ. එයා ඉස්සරහට කැඳවලා තීරණාත්මක වචනයක් අහනවා. ඒ ඇත්තටම ඇත්ත කියන්න ඕනේ වෙලාවේ. ඒ අම්බෝ පුරිස යං ජානාසි තං වදේසි. ඔයා දන්න දේ කියන්න. සෝ අජානං වා අහහ ජානාමි. දන්නේ මෙයා. මෙයා මෙන්න කියනවා මම දන්නවා කියලා. අන්න බොරුවක්. ජානං වා ආහ න ජානාමි. දන්නවා. ඇහුවට පස්සේ කිව්වා දන්නේ නැහැ කියලා. අන්න බොරුව. අපස්සං වා ආහ පස්සාමි. දැක්කේ නැහැ. මෙයා මිනිස්සු මැද කිව්වා දැක්කා කියලා. පස්සං වා ආහ න පස්සාමේති. දැක්කා. මෙයා මිනිස්සු මැද කිව්වා දැක්කේ නැහැ කියලා. ඉති අත්ථ හේතුවා තමන් ගැන හිතලා හරි, පර හේතුවා අනුන් ගැන හිතලා හරි, ආමිස කිංචික්ක හේතුවා මොනෝහරි දෙයක් ලැබීමක්, ආමිසයක් ලැබීමක් ගැන හිතලා හරි, සම්පජාන මුසාභාසිතා හෝති. දැන දැන බොරු කියනවා. ඒ කියන්නේ මේ තීරණාත්මකයි. එයාගේ උත්තරේ අපිට ඕන. ඒතර මෙයා කෙලින්ම දැකලා දැක්කේ නැහැ කියනවනේ. එතකොට අටුවාවේ තියෙනවා බොරුවක් විනය පෙළෙත් තියෙනවා. මොසා බනන්තස්ස පුබ්බේව හෝති මොසා බනිස්සාමීති. බොරු කියන කෙනාට කලින්ම හිතෙනවා කියනවා මම පචයක් දැන් කියනවාමයි කියලා. කියනකොටත් දන්නවා දැන් බොරුවක් කිව්වේ කියලා. කිව්වට පස්සෙත් දන්නවා මම දැන් බොරුවක් කිව්වේ කියලා. බොරු ඇත්තටම කියවෙන්නේ නැහැ. බොරු කියන එක කියවෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? බොරු කියනවා. කියවෙනවා කියන්නේ මේක ඔටෝ වෙනවා වගේ කන්නේ. ඔටෝ වෙන දේ නෙවෙයි මේ කියන්නේ. බොරුව කියන්නේ හිතලමයි කියන්නේ.